කහඳ ගල මේ තිබන්නේ එතන. ඔය තැනට මේ වගේ පට ඇරියම ගින්දර එනවනේ. අනට අර මිල්ලරුකම් පොජ්ජේ පුතු පොජ්ජේ අලු පොජ්ජේ කවලම් පොජ්ජේ මන්ද කරලා තමයි හදාගෙන තිබන්නේ. අයිබෝවන්. ඉතින් සුපුරුදු පරිදි අදත් අපි වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාලට මතක ඇතිනේ අපි පහුගිය දවස්වල කතා කරවුවා මේ වැඩි ජනතාවගේ ජීවිතය පිළිබඳව. අද අපි ගෙනෙන්න සූදානම් මේ වැඩි ජනතාව කොහොමද කැලේදී ගින්දර හදාගන්නේ කියලා. ඉතින් මේකට භාවිතා කරන්නේ විශේෂ ගල් වර්ගයක්. ඉතින් මේ ගල් වර්ගය භාවිතා කරලා තමයි මොවුන් ගින්දර ගන්නේ. ඕව දැන් මේ දැන් ඔය ගල් පාවිච්චි වෙන්නේ මන්ද කරනවා. හානේ. නෑ. මිනිබෙත් මන්ද කරනවා. එහෙමද? මේතන අර කඩ පොජ්ජේ තිබෙන පෙට්ටි පොජ්ජේ වගේ කොදොයි. ඒ විදිහට මේ මන්දන කාල මැච් එක උනත් මේතන කැලා පොජ්ජේට යන්න මං ගච්ඡන්න හිටලාලා. උකම් පොජ්ජේක පොතු පොජ්ජේ දෙකමක් මන්ද කරගෙන මේතන මන්ද තිබලා හොඳ වාගේ පටවල් පොජ්ජකින් ගැට ගැහුම් පොජ්ජේ මන්ද කරගන්න දියරච්ච මන්ද උනත් ඒතනවත් තෙමුම් පොජ්ජක් සීතල පොජ්ජක් මන්ද වෙන්නේ කොද. ලස්සන තිබුණා. ගාරුකු පොජ්ජක රින්ගුම් පොජ්ජේ මන්ද කරා පට ඇරියා ඉන් ගොඩක් මන්ද කරගත්තා වැතුණා. ඕකට මේ මොනවද පාවිච්චි කරන ගල් జాතියක් තියෙනවද මොනවද? මේ දැනකින්න මේ දැනට මන්ද කරගන්නවා කහඳ කියලා ගලක් තිබෙනවා. ඒ ගල් පොජ්ජ තමයි මන්ද කරගන්නේ. කහඳ කොහෙන්ද හොයාගන්නේ? මේ ඇල් පොජ්ජල් වල තිබෙනවා. මේ තිබන්නේ. කහඳ ගල. මේ තිබන්නේ එතන. ඔය තැනට මේ වගේ පට ඇරියම ගින්දර එනවනේ. ඔය තැනින් මං ගච්ඡනකොට මේ තැනින් තනමත් තිබාලා ඒ මොනවද? මේ තැන අර කැලයි තිබෙනවා වරා කියලා පුළුන් ගෙඩි පොජ්ජක්. කහඳ. ඒ තැනට අර මිල්ලරුකම් පොජ්ජේ පුතු පොජ්ජේ අලු පොජ්ජේ කවලම් පොජ්ජේ මන්ද කරලා තමයි හදාගෙන තිබන්නේ. එතකොට මේ තැනට තිබාලා මේ වගේ පට අරිනවා. පට ඇරියම ඒ මන්ද වුණා. අර පට්ටු වුණා. ගිනි පෙට්ටි පොජ්ජට වැඩි තැනින් මේ දන හනිකට මන්ද කරන්න හිටලානවා. මේ ගල් පොජ්ජ මේ ඇත්තෝ පැණි පොජ්ජ හේවුම් පොජ්ජ මන්දෝ කරන්න මංගච්චනකුට ඇන්න මංගච්චවේ කහඳ ගල් පොජ්ජ කියලා හිත් පොජ්ජට මන්ද කරගෙන හැබැයි පස්සේ බැලුම් පොජ්ජ මන්ද කරගෙන ඒ ගල් පොජ්ජක්ම තමයි මේ අතනේ හිත් පොජ්ජට මන්ද වුණා. මන්ද වුණේ. හැබැයි බැලුම් පොජ්ජ මන්ද කරගෙන පටර්ලා බැලුම් පොජ්ජ මන්ද කරුවා. බැලුම් පොජ්ජ මන්ද කරනකොට කහඳ ගල් පොජ්ජක්ම තමයි. මේ අතනේ පරම්පරා පොජ්ජ ගිනි රැට්ටා මන්ද කරපු ගල් පොජ්ජක්. කිරි අම්මිලා ඇත්තෝ කිරි අප්පිලා කිරි අම්මිලා ඇත්තෝ කිරි අප්පිලා ඇත්තෝ කිරි මුත්තිලා ඇත්තෝ පට අරපු එකම තමයි මේ කහඳ ගල් පොජ්ජ. කියන්නේ ඒ කාලේ පැත්තෙන් තිබපු හුරු පට අරපු ගල් පොජ්ජ. ගල් පොජ්ජ. මේතන වරාරුකම් පොජ්ජේ මේ ඒ පුලුම් පොජ්ජයි මිලරුකම් පොජ්ජේ ඒ සුඹුල් පොජ්ජයි කලාවම් පොජ්ජ මන්ද කරලා තමයි මේතන වැඩ පොජ්ජ මන්ද කරන්න හිටලාන්නේ. ඔයතන දැනකින් තිබාලා මන්ද කරා මොන්නක මන්ද වෙන්නේ. ගිනි රැට්ට මන්ද වෙනවා. ගිනි රැට්ට මන්ද වෙනවා හොඳ වාගේ. එලන් අපිට පෙන්නුම් පොජ්ජ මන්ද කරන මන්ද නැහැටි මෑ. වැඩ පොජ්ජ මන්ද කරන්න. බැලුම් පොජ්ජ මන්ද කරුවා. හොඳ වාගේ මන්ද කරන්න. එතකොට මේ අත්තන්ටත් ඒක විශ්වාස කරලා තිබුණා. මේ අත්තන්ට අයරුකොට මන්ද වෙනවනේ මේතන මන්ද වෙනවද කොදොයිද කියලා. මන්ද වෙනවා. නිමල එකපාරක්. බැලුම් පොජ්ජ මන්ද කරන විශ්වාසයෙන් තිබුණාද කොදොයිද? හොඳ වාගේ. හරි වැඩ පොජ්ජ මන්ද. අර කඩ පොජ්ජල් වල එකමට වැඩි තැනින් හනිකට මන්ද වුණා. තව තැනම මන්ද කරගමු. මන්ද කරගමු.
මන්දුනා අපන් කොයි බලමු පොඩ්ඩක් දැන් කිව්වේ මේවට කින් සත්‍ය මන්දුනොත් තමයි ගිනි රැච්ච කියලා කතා කරන්නේ. කතා දමන්න. ඔව්. කොදොයි නම් කොදොයි. කෙලයි පොජ්ජටම ගිනි තියන්න පුළුවන්. පහන්ද කියනක මැනික. ඕක මැනිකක්ද? එහෙනම් හුරා මේක මන්ද කරන කොළ යනවා කලපන්. හරි. ඕක අරගෙන උන් අහගන්නකො බලන්න මෙයාලගේ නැලවිලි කවිය. හැබල මොනට පැටනි අඬන බල මොනට පැටනි අඬන බල ගොනල බොක්කිට අඬන බල ගොනල බොක්කිට අඬන බල ගකදී පහු පැටිට බල ගකදී පහු බැටිට බල ගකදනකං අඬන පැටනි මොනට පැටනි ආණ්ඩන බල මොනට පැටනි ආණ්ඩන බල ගිරතල බොක්කිට ආණ්ඩන බල ගිරතල බොක්කිට ආණ්ඩන බල ගකදී පහු බැටිට බල ගකදනකං ආණ්ඩන පැටනි ගකදනකං ආණ්ඩන පැටනි මොනට පැටනි ආණ්ඩන බල කටුවල බොක්කිට ආණ්ඩන බල ගකදනකං ආණ්ඩන පැටනි ගකදනකං ආණ්ඩන පැටනි මොනට පැටනි ආණ්ඩන බල චාපි කුරේටයි ආණ්ඩන බල චාපි කුරේටයි ආණ්ඩන බල ගකදනකං ආණ්ඩන පැටනි ගකදනකං ආණ්ඩන පැටනි ගකදී පහු බැටිට බල මොනට පැටනි ආණ්ඩන බල ගොයල බොක්කිට ආණ්ඩන බල ගොයල බොක්කිට ආණ්ඩන බල ගකදී පහු පැටිට බල ඒකදනකං ආණ්ඩන පැටනි ඒකදනකං ආණ්ඩන පැටනි මොනට පැටනි ආණ්ඩන බල මයිර කුරේටයි ආණ්ඩන බල මයිර කුරේටයි ආණ්ඩන බල ගකදී පහු පැටිට බල ගකදනකං ආණ්ඩන පැටනි ගකදනකං ආණ්ඩන පැටනි මොනට පැටනි ආණ්ඩන බල මුන්දි කුරේටයි ආණ්ඩන බල ගකදනකං ආණ්ඩන පැටනි ගකදී පහු පැටිට බල මොනට පැටනි ආණ්ඩන බල මයිර කුරේටයි ආණ්ඩන බල ගකදී පහු පැටිට බල ගකදනකං ආණ්ඩන පැටනි ආමිරෝ පිරොරොයියෝ ආපිරෝ පිරොරොයියෝ පන ආතේ ආලේ මුන්දි කුරේ चाले आमिरो बिरोरोयो लाके पुला වැතුරුම් පොද්ද මන්ද කරුවා බොහොම අමාරු පොද්දෙන් උඩට මන්ද වෙයිද ඌ කොද ඒ අතෝ අම්මිලත් මං ගත්තලා කිරි පොද්ද අනු කලාන කලින් ඒ අතෝ වැතුරුම් පොද්ද මන්ද වෙනවා උල් පත් පොද්දට දියත නන්න මං ගත්තන මං ගෙත්තුවා අම්මිලත් ඔව් අම්මිලත් මේ අතන්නේ අම්මිලත් දැනකින් ලාක කුලා යඬුම් පොද්ද කොද දැනකින් තොපන්ටත් අර වැඩ පොද්ද මන්ද කරන් හිටලා නානේ ඔව් හිටලා ඒ අතෝ වැතුරුම් පොද්දනේ ඒ අතෝ වැතුරුම් පොද්ද මන්දුන කලින් නෑන් ලැත්ත මං ගත්ත එක මං ඒ වැඩ පොද්ද මන්දු කරා වැඩි තරමින්ම ලාක කුලා වැතුරුම් පොද්ද මන්ද කරා නෑන් ලැත්ත හේදුම් පොද්ද මන්ද කරන මං ගත්තා හේදුම් පොද්ද මන්ද කරන්නේ අත වේලුම් පොද්දනේ වේලුම් පොද්ද හරි හොඳයි එහෙනම් මං ගත්තමු ඊළඟට අපි ඔයාලට පෙන්වන්න සූදානම් වෙන්නේ මෙයාලගේ සාම්ප්‍රදායික නර්තන ක්‍රමවේදයක්. නර්තන ක්‍රමවේදයක් කොට මේක එයාලගේ පූජාවක් කිව්වොත් මේකට කියන්නේ කිරිකොරහා නටනවා කියලා. ඉතින් බලන්නකො මේ සඳහා මුන් සූදානම් කරන ආකාරය සහ මේ පිළිබඳව ඔවුන් විස්තර කරන ආකාරය. මේ පැකිලි කොළ තියන්නේ. එතන තිබාලා තමයි මේ අත්තුන්ගේ අර කන්දයක් පොච්චට කල්බණ්ඩාර දෙයලා තුන්නාට ගහ පොච්ච මත කරන් තමයි දැන් ඔය සූදානම්. කළු බණ්ඩාර දෙයියට ආරාධනා කරා.
මන්ද කරගන්නේ නම් මේ අත්තුන්ගේ පරම්පරා පොජ්ජෙම ඔය කංකුණෝ කබරෝ නියමක මන්දුනා මේ අත්තුන්ගේ ඉක්කෙච්චේ තිබෙන කුලල් පොජ්ජේ ලේ පොජ්ජේ එතන. දැලකින් මේ අත්තුන්ට මේ හදිසි තැනෙන් මේ අත්තුන්ට ඒ තැන්වල හෙවුම් පොජ්ජේ පොදෝ හින්දා තමයි මේ කිරි පොජ්ජේ කිරි පොජ්ජේ මන්ද කරගෙන මේ මන්ද කරන්නේ මේ වැඩ පොජ්ජේ. ඒ මාවුනා ඉඳලා එතෝ මේ මං ගච්ඡවම එයාත් හොඳවාගේ කතා දමන්න ඕනේ ආ පොඩි මන්ද කරත් මං ගච්ඡා ආශිර්වාද පොඩ්ඩ මන්ද කරනවා. ඔය කන්දේ දෙයලා හතර. ඔය කළු බණ්ඩාර දෙයලා හතර. ඔය මහලොකු මෑණියන්ගේ. ඒ පිට ආරස්සාව මන්ද කරුවා. කන්දේ දෙයලා හතර පිට පොඩ්ඩ මන්ද කරුවා. ඔය අපල දෝස කිරි කොරහට මන්ද කරුවා. ඔය යාහන වාහන ආරස්සාව පොඩ්ඩ මන්ද කරගෙන. ඒ රකී රස්සාව. උඩට දිනුන මන්ද කරුවා.
ඔය කළු බණ්ඩාර්තේ ගිලක් දෙන්නේ. ඔය මහලොකු මෑණියන්ගේ. ඔය මාවරකල් පොද්දේ යප්පොද්දම. ඔය පිළිත ආශිර්වාද පොද්ද මන්ද කරුවා. හා! 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 මේක වැඩිය පුරා තලු කරනවා මේ අතනේ පරම්පරා පොද්ද ඔය යද්දේ යලත්තනේ පිට පොද්ද බඳු කරුවා ඔය පරම්පරා පොද්දේ නාකුන්දේ යලත්තනේ පිට ආශිර්වාද පොද්ද බඳු කරුවා මේක වැඩිය පොද්ද පොද්ද මේ අතනේ පරම්පරා පොද්ද හැටමඩ ඒ රස්සා පොද්ද දිනුන දෙන්න මන් වෙලා අපල දවස් කිරිකොර හට බඳු කරුවා හොඳ වහගේ ඔය කන්දේ දියලා අතනේ බල පොද්ද බඳු කරගෙන ඔය මාවරකල් පොද්දේ යප්පොද්දක මන්ද කරගෙන ඔය උණුගිරි කල්